හලෝ කොහොමද හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් මම මේ 2026ට කරන මගේ දෙවනි වීඩියෝ එක මම අද කරන්න යන්නේ මොකක්ද කියලානේ ඔයගොල්ලෝ හිතන්නේනේ. මම අද කරන්න යන්නේ මගේ පුතා ඉපදිච්ච දවසේ ඉඳලා එයාට මම පාවිච්චි කරපු බඩු සමහර දේවල් දැන් එයාට ඇඳුම් එහෙම මදි. ඉතින් මම අද ඔයගොල්ලන්ට එක්කන් එයාට අඳින්න බැරි ඇඳුම් එයාට පාවිච්චි කරන්න බැරි දේවල් අස් කරගන්න තමයි යන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න මාත් එක්ක දිගටම. මෙතන තියෙන්නේ පුතා දැන් පාවිච්චි කරන ඒවා. ඒකත් පොඩ්ඩක් අස් කරලා බලන්න ඕනේ මොනවද එයාට දැන් අඳින්න පුළුවන් ඒවා බැරි ඒවා කියලා. මෙතන තියෙන්නේ එයා මේ පොඩි කාලේ පාවිච්චි කරපු රෙදි කෑලි ඒවා මේවා. ඉතින් ඒවත් අස් කරගන්න ඕනේ. මෙතන තව තියෙනවා එයා ඇඳපු ඇඳුම් පොඩි කාලේ ඒකත් බලලා මේ ඔක්කොම ටික අස් කරගන්න ඕනේ. ඉතින් මාත් එක්ක අස් කරගමු අද මේවා. බලන්න පේනවා ඇති මම මේ වගේ සරං රෙදි අරගෙන තියෙනවා. චීත්ත රෙදි ඒවා මේවා කපලා අරගෙන තියෙනවා. ඉතින් මෙතන තිබුණා 20ක් විතර. එතකොට තව මම ගත්තා මේ වගේ නැපි ගත්තා කිව්වනේ නැපි ගත්තේ මම 30ක් විතර. එතකොට කොහොමත් ඔක්කොගෙම මම 70ක් විතර පාවිච්චි කරා. ඉතින් මට මේ ඔක්කොම පාවිච්චි වුණා. එකක්වත් ඉතුරු වුණේ නැහැ. ඉතින් බබාගෙන් බබාට එක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඉතින් මම මෙන්න මේ වගේ නැපි ගත්තේ මම 30ක් විතර. මේ ඊට අමතරව මම ඩබල් නැපි ගත්තේ නැහැ. මම ගත්තේ සිංගල් නැපි එක විතරයි. ඩබල් කරපු එක ගත්තේ නැහැ. මේ ඊට අමතරව මම මේ වගේ ගෙදර චීත්ත රෙදි එතකොට සරං රෙදි ඒ වගේ ඒවා මම කපලා වෙන් කරගත්තා. ඉතින් මේ මම නම් මේ වගේ මේ වාටිය මහලා නැහැ. පේනවා ඇතිනේ වාටිය මහලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වාටිය මහලා පාවිච්චියට ගන්න. ඊළඟට බේබි ගවුම් ගත්තේ මම එක පැකට් එකක් වගේ. බේබි ගවුම් 8ක් වගේ තමයි ගත්තේ. ඉතින් ඒකත් ලොකුවටම වමනා වුණේ නැහැ. මොකද මේ චූකක්ක දාන එකනේ වැඩිපුරම කරන්නේ. ඉතින් මේක අන්දපුවම ජරා වෙනවා ගොඩක් අඩුයි. ඉතින් මොකක් හරි කිලිටි වුණොත් තමයි මේක මාරු කරන්නේ. ඒ නිසා බේබි ගවුම් 8ක් වගේ තිබුණා. හොඳටම ප්‍රමාණවත්. මෙන්න මේ බෑග් එකට නමලා මම දැන් ඔක්කොම නැපි ටික දාගන්න තමයි හදන්නේ. ඔන්න ඒ නැපි ටික මේකේ තියෙනවා. දැන් මම ඊළඟට අස් කරගෙන යන්න හදන්නේ මෙන්න මේක. මේකේ තියෙන්නේ පුතාට අඳින්න බැරි ඒවා. ඉතින් මේවා ගොඩක් කල් පාවිච්චි කරේ නෑ. එයා ඉක්මනට ලොකු වෙන නිසා අපිට මේවා හොඳ අලුත්ම තත්ත්වයේ තියෙන ඒවා තියෙනවා. මේ යාළගේ ආච්චි රට ඉඳලා ගෙනාපු ඇඳුමක්. ඉතින් මේක ඇඳුවේ එකම එක පාරයි. මේ තව කෙනෙකුට මට මේවා දෙන්න ආසයි. ඒ වුණාට කොහොමද බාරගනීද නැද්ද කියන මම දන්නේ නැති නිසා මේවා ඉතින් තියාගෙන ඉන්නවා. ඒ වගේ ඇඳුම් ගොඩක් තියෙනවා මෙතන. මේ ඉතින් බලමු. මේ ටිකත් මම දැන් අස් කරගන්නවා. ඔයා වීසි කරනවද? පුතාට
තව නැපි වගේ. ටිකක් මේකේ ගොඩක්ම තියෙන්නේ ස්ලීප් සූට්. ඉතින් මේවත් අලුත් මේවා. මේවා ඕන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මේ අලුත් මේවා තියෙන්නේ. මේ මම කැමති පොඩි බබෙක් ඉන්නවා නම් ඒ අයට මේවා දෙන්න. මේ මොකද හොඳට සෝදලා ඔක්කොම කරලා මේවා තියෙන්නේ. බය වෙන්න කිසිම හේතුවක් නැහැ. සාමාන්‍යයෙන් මාසේ ඉඳලා මාස 3ක් විතර යනකම් අඳින්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ පුතා ඇඳපු onesies. මේවා මේ නිව්බෝර්න් සයිස් එකේ ඉඳන් මාස 3ක් වගේ වෙනකන් තමයි ඇඳේ. මේක ඇඳෙම නෑ මොකද අපේ පුතා හම්බුනාට පස්සේ යාට මේක අඳින්න බැරි වුණා ගත්තට එක පාරක් ඇඳා. එතකොට මේකත් එහෙමයි. මේ එයාලගේ තාත්තම්මා තමයි මේක ගෙනාවේ channel එකෙන් ගත්ත එකක් මේක. ඉතින් මේ වගේ මෙතන ගොඩක් අලුත් ඒවා තියෙනවා. මේක පුතාට අඳින්න බැරි වුණා. මේකත් අලුත්ම තත්ත්වයේ තියෙනවා. මේ ඉතින් ගොඩක් මේ onesies තිබුණ නිසා පුතාට ගොඩක් වෙන ඇඳුම් ඕනෑවක් තිබුණේ නැහැ. මස් කරගෙන ඉවරයි. මේකේ ඔක්කොම තියෙන්නේ මේ පුතාට අඳින්න බැරි ඇඳුම්. මේ ඉතින් මේකේ තියෙනවා පුතා දැන් ගෙදරට අඳින ඒවා onesies. එතකොට එයාගේ රෙදි කෑලි අනම්මනම් ගොඩක් තියෙනවා මේකේ. ඉතින් තව ගොඩක් හොදලා වේලෙන්න දාලා තියෙන්නේ. ඒවත් නම්ලා මේකට දාගන්න ඕනේ. තව එතකොට අර කබඩ් එකේ තියෙනවා පුතාට මම ඒ නමුපු නැපීස් අනම්මනම් ඔක්කොම එයාගේ ඒවා මේ කබඩ් එකේ තමයි දාලා තියෙන්නේ. මේකත් වෙලාවක අස් කරන්න ඕනේ. මේ ඉතින් දැන් ඒකට මට වෙලාවක් නැහැ. මේ ඉතින් ඔන්නෝම තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.